Hi friends, ඉතින් ඔයාලත් එක්ක වෙලා ඉන්නේ MCS Pro channel එකත් එක්ක. මම අද ගෙනාලා තියෙන තවත් එක Minecraft තවත් එක serious එකක්. මම අර hardcore වැඩ ගේන්න නැතුව ඉන්න තමයි හිතන්නේ. මට මොකද ඊවිදිහ hardcore වැඩිය බෑ. මොකද ඊවිදිහ අලුතෙන්නේ hardcore ආවේ මේ games වලට. Minecraft එකට. කලින් hardcore තිබ්බේ නෑනේ. හරි මං ගයි ස්පෙෂල් සීඩ් එකක් තියෙනවා. මෙන්න මේ සීඩ් එක ගහලා බලන්න ටිකක් දුරක් යන්න ඕනේ. ඩයමන්ඩ්ස් එහෙමත් හම්බ වෙනවා. ඊට පස්සේ හම්බ වෙන පළවෙනි විලේජ් එකේම තියෙනවා. ඒ කියන්නේ හම්බ වෙන පළවෙනි විලේජ් එකේම තියෙනවා ස්ට්‍රොං හෝල්ඩ් එක. ගුඩ් සීඩ් එක ලේසි වෙයි. මම normal ක්‍රියේට් කළා කලදී තමයි මට මේක හම්බ වුනේ. Hurry. මේක දාගමු. තාම මේකට friends ඔය happy cast එන්නේ මොඩ් එක ආවේ නෑ. ඊළඟට අපේ backpack එක මැප් එකක් නම් ඕන වෙන්නේ නැහැ. මොකද waypoint එකක් දාන්න විදියක් නැහැ නේ මැප් එකේ. මං ගා මැප් එකක් තියෙනවා. ඒක වැඩක් වෙන්නේ නැහැ. මේ vein mine mod එක දාන්න ඕනේ මට. ටිකක් වෙලා යනවා mods ටිකම දාන්න. cheat on කරලා මම keeping inventory විතරක් දාගන්න. hardcore නම් නෙවෙයි ඈ. hardcore නම් කොහොමදවත් ආයෙ කරන්නේ නැහැ. හරි දැන් ගේම් එක ලෝඩ් වෙනවා. ඔයාලා මේ සීඩ් කරලා බලන්න. කෙලිම කිව්වොත් මේක ස්පීඩ් රන් සීඩ් එකක්. ටිකක් වෙලා බලමු. නේද? යන්නකෝ ජහට මේ ඉර. ඉතින් අපිට ගේම් ප්ලේ කරන්න පුළුවන් නේ. මම මේ බලන්නේ මේ ගේම් ප්ලේ සීරීස් එකේ දවස් 5ක්වත් සර්වයි වෙන්න. කොහෙන්ද මේ ශල්ක බොක්ස් එකක් ආවේ? ශල්ක බොක්ස් එකක් හම්බ වෙනවද? මේ ශල්ක බොක්ස් එක ඩ්‍රොප් කරන්න. ඊට shift එක ගන්න. ඔය නෑනේ. ප්‍රෙස් කරලාද කොහෙද කරන්නේ? මට මතක නැහැ මේක ගැන. හරි වෙනදා වගේම අපි පළවෙනියට ගහක් කපා ගමු. මරම් ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ලැග් මේ ෂේඩ් එකක් දාලා තියෙන්නේ. මම cheat on කරා කියලා cheat කරලා නෙවෙයි ඈ. හැබැයි cheat වලින් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ විදිහට ගිහිල්ලා සාමාන්‍යයෙන් bedrock edition එක ඔය night vision අර mods නෑනේ. ඒකට flash effect ගිහිල්ලා ඔයාගේ name එක තියෙනවනේ. කියන්නේ ඔයාගේ player name එක. ඒක දීලා ඊළඟ අපිට ඕනේ effect එක ගන්න. මම ගන්නවා night vision.
ඊට පස්සේ ඉන්ෆිනිට් දෙන්න. දැන් අපේ නයිට් විෂන් තියෙනවා. ස්ටෝන් වලට අප්ග්‍රේඩ් වෙලා හිටියම නම් හොඳයි. ගාන්ට් ස්ටැක් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මයින් කරමු. ටිකක් දුරයි විලේජ් එක. බ්ලොක්ස් 17ද කොහෙද යන්න ඕනේ? නෑ එච්චර නෑ. බ්ලොක්ස් 700ද කොහෙද යන්න ඕනේ? මං සර්වයිවල් ස්පීඩ් රන් එක කරලා තියෙනවා. අටවාසේ ඩයමන්ඩ්ස් එහෙමත් හම්බ වෙනවා. සෝඩ් එකට තියෙන්නේ. හරි. මේ ඇති crafting table එක. හරි. sticks. හරි. අයියෝ. ඔන්න දැන් ෆ්‍රෙන්ඩ්ස් අර වෙයින් මයින් එක enable කරගන්න පුළුවන්. වෙයින් මයින් දාගමු. ඊළඟට බ්ලොක්ස් ටික මයින් කරලා මම දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? දැන් අපි ස්ටෝන් කරනවා. දැක්කද? මේ විදිහට මේ කොපර් ටිකක් මයින් කරමු. මේක ඩියුරබිලිටි බහිනවත් අඩුයි. ඒක බ්ලොක්ස් ගන්නත් ලේසි දැන්. ඩර්ට් එහෙමත් එහෙමයි. ඕන බ්ලොක් එකක් එහෙම කරන්න පුළුවන්. හරි දැන් උඩට යමු. මෙතන ඉන්න මං ආවේ. ආනේ. ආයෙත් අපිට shift එක ඔබලා hand එකේ මොනවද තියෙන්න බැයිලු. මාර වැඩේ. බීම බලාගෙන කරන්න ඕනේ. හරි. අපි යන්න ඕනේ පැත්ත මට මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මේ පැත්තට කොහෙද? පොඩ්ඩක් මන් ෆ්‍රෙන්ඩ්ස් මං කරපු වර්ල්ඩ් එකට ගිහිල්ලා මතක් කරගෙන එන්න. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කියන්න බැරි වුණා. මේ වෙයින් මයින් මොඩ් එකේ පොඩි අවාසියක් තියෙනවා අපිට හංගල වෙනවා. ඉතින් අපිට කෑම හොයාගන්නත් වෙනවා. ෆ්‍රෙන්ඩ්ස් මන් ටිකක් මං ඒ වර්ල්ඩ් එකට ගිහිල්ලා බලලා ආවා. මෙන්න මේ පැත්තේ තියෙන්නේ මෙහෙට ගිහිල්ලා මං ඒ වර්ල්ඩ් එකේ ආයේ කෝඩිනේට්ස් වලට ගියා. ඒ වර්ල්ඩ් එකේ ගිහිල්ලා කෝඩිනේට්ස් බලාගත්තා. ආයෙත් අංගිකා ෆ්‍රෙන්ඩ්ස්. දැන් අපි මොකද කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්? ෂීප් ලෝගයක් කරනවා. මේක නම් පට්ට මට ඌල් එකට වඩා වටින්නේ කෑම එකයි. මේ ඌල් එක. මොකද ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට ඌල් එක ඕන වෙනවා. මොකද්ද ඔය
අපි හදාගමුකෝ බෝට් එකක්. අපි යන්න ඕනේ මෙහෙම කෙලින්. හරලා තියෙන්නේ. අම්මා ෂිප් එකක් එකට යන්න ඕනේ. ඕකේ තියෙන ඩයමන්ඩ් දෙකක්. කියන්න බෑ ලූට් ජස්ට් සමහරක් ඒවා වෙනස් වෙනවනේ. එන්චාන්ට්මන්ට් එහෙම තියෙන ඒවා තියෙනවනේ. ඒකේ ෆුඩ් වගේක්වත් තිබ්බොත් හොඳයි. අමතකුණා ෆ්‍රෙන්ඩ්ස්. මේකෙන් තව ටිකක් දුර ගියාට පස්සේ හරි එතෙන්ට ගිහිල්ලා මේක මෙහෙම ස්නීක් මෙහෙම ගිහිල්ලා ඕක ඕපන් කරොත් මෙතන තියෙන ට්‍රෙෂර් මැප් එක. හරි. අනිත් චෙස්ට් එක කො මේ තියෙන්නේ. ඕක තමයි ඩයමන්ඩ් එකක් තියෙන්නේ. දැක්කන් ෆ්‍රෙන්ඩ්ස් මං කිව්වේ එමරල්ඩ්ස් තියනවා, ලැපිස් තියනවා, අයනින් ගොඩ් තියනවා. ෆුඩ්ස් හම්බ වුණත් රෑත් වෙනවනේ. හින්දලා ඉවරයි. එහෙනම් ස්ලෝ වුණා. ඒක අර ඩේන්ජර් කියලා එකක් තිබ්බ. ඕකේ රොටන් ෆ්ලෙෂ් වගේ. පළවෙනි පාරකද්දි එහෙම වෙන්නේ නැහැ. පස්සේ එකක්දි එහෙම වෙනවා. ක්වීන් එක පොඩ්ඩක් තියෙන පට්ටම ලොකු එක. sharpness 3, feather falling 3, intense steel high bell එකයි. හරි මේ ටික දාමු. කොහෙන්ද මේ දවල් වරුවට ආවේ? මේ රෑ වෙලාද තියෙන්නේ? ෆ්‍රෙන්ඩ්ස් රෑ වෙලා. ඕ මයි ෆ්‍රෙන්ඩ්ස් නයිට් විෂන් හින්දා රෑ වෙලා ගියොත් යන්නේ. උදේ වෙනකම් මේ බෝට් එකට වෙලා තමයි ඉඳ වෙන්නේ. මේ වෙලාව ගියාට පස්සේ හම්බ වෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඉතින් මේ විනාඩි 10ක් ඉන්න බෑ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ආවා. ඒකට නම් ලොකු ඩැමේජ් එකක් නම් වුණේ. welcome now friends. මම hardcore world එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වේ. මම ඔය දිහා night vision දාගෙන ඉඳන් රෑ වෙලා කියලාවත් දන්නේ නැතුව උදේ කියලා හිතාගෙන මැරුණා. අඩු වෙන පැත්තට මේ පාරවත් බෙඩ් එකක් හදාගන්න. මම මේ හිටපු තැනට ගිහලා හම්බ වෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්.
හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මැරිච්ච තැනට ආවා කීපින් ඉන්නට ඔන් කරලා තිබ්බ හින්දා අවුලක් වුණේ දැන් අපි මෙන්න මේ සෑන් ටික ගලව ගන්න ඕනේ මට කෝඩිනේට්ස් මතකයි මොකද මම මේ වර්ල්ඩ් එක ප්ලේ කරලා තියෙන නිසා මේක හරියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් ෂවල් එකක් දාමු රැත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද මං දැන් හදා ගන්නවා කිව්වේ ඒකවත් මතක නෑ මට ෂවල් එකක් මේකෙත් අපිට උදේ වෙනකම් බලන් ඉන්න වෙනවා හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් උදේ වෙනකනුත් බලන් හිටියා රවුන්ඩ්ස්ලා නැත්තම් හොඳයි ජඩ කඩා ගන්නට ඕ ස්ටෝන් ඕකේ ආන් චෙස්ට් එක විජහට හීල් දෙන්න කොමස් ටිකක් දෙන්න අන්තිම හරියට ආයෙත් පේනවා පටන් ගද්දී මැරිච්ච එකට සෝරි හොඳේ ඈ ඒක නම් නයිට් විෂන් දාගෙන හිටියා කියලා හොයන්න බැරුව ගියේ තාම දවල්නේ දවල් වෙනකන් ඉඳලා ආයෙත් මම පටන් ගත්තේ ඕකේ එය කඩුව නම් ආයේ කියලා වැඩන්නේ ආයේ හරි ඒ ලූට් එක ගත්තා සර්වර් ගයිඩ් එකක් කියද්දි ආයිති නැතුම බැරි දේවල් ටිකක් තියෙනවනේ වුඩ්ස් හරි ඉතින් ස්පෘස් සුඩ්ඩාවක් තියෙනවා සැප්ලින් එකක් අරගෙන මම දැන් තමයි වෙයින් මයින් එක ඕන වෙන්නේ වෙයින් මයින් එක ඕන දෙමු ගස් වලට බලමු නිකනුත් ගස් කැඩෙනවා එතකොට සුපිරිය හැබැයි කොළ ප්‍රශ්නේ කොළ පොඩ්ඩක් ලැග් කර අහස දිහා බලන් ඉඳීම මේකෙන් කමු සැප්ලින්ග්ස් නැත්ද වෙයින් මයින් එකෙන් කරගමු සැප්ලින් දෙකක් තියෙනවා ඒක ගමු සල්ක බොක්ස් එකක් කම්මුණානේ ඒකට දාමු බඩු වටිනේවා ටික දාගමු ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් එක මේක මේක ඕනේ මේක එපා මේ ටික
අපිට මෙහෙම අල්ටිමේට් සාර්ක බොක්ස්ම ගන්න පුළුවන්. කොහොමද කියන්න? ඕකේ කෑම ටිකක් දාලා. කෑම කෑව නේද? කෑම මෙතනම නම් තියෙනවා. එක සැප්ලින් එකක් ඇති. sweet berries. Sweet berry bushes. හරි ආතන තියෙනවා. ගිහිල්ලා අරන් කන්න ඕනේ. ගහම කරලා ගන්නවද? ගෙඩි ටික විතරක් කඩලා ගන්නවද? ගෙඩි ටික විතරක් කඩලා ගමුනේ. නැත්නම් අපරාධෙනකස්. අයියෝ. ඕන් දැන් ස්ලෝනස් ආවා වගේ දැන්. කඳුවත් හරියට නැග ගන්න බෑ. අතන තියෙන sweet berries. කහම කඩන්න නැතුව පොඩ්ඩක් අරගමුනේ. කියලා හිතුවට මං එහෙමනේ. දැන් හංගික බැස්සේ අර වෙයින් මයින් එක දාලා බැලුවනේ. කෑම අවශ්‍යතාව දැන් මේ වෙයින් මයින් එකේ හින්දා ගොඩක් ඕන වෙනවා. ඊළඟට මේක හරි sweet berry bush කුත් ගත්තා. මේ ටික ඇති අපිට. දැන් අපි මං කිය මොන ගෝල් එකක්ද දවස් 5ක් නේ සර්වයිව් වෙන එක. හරි සර්වයිව් වෙමු. මම මුලින්ම අර විලේජ් එකට ගිහිල්ලා හම්බ වෙන්නම්. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ විලේජ් එක තමයි ඉන්නේ වාසනාවන්ත විලේජ් එක. මේක යට තමයි ඔය ස්ට්‍රෝං හෝල්ඩ් එක තියෙන්නේ. මේකේ මන් එක්ක ප්ලේයර් කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මම ප්ලේයර් කෙනෙක් ඉන්නවා වගේ. ඒක හිතමු. ඒක ප්ලේයර්ස් ඉන්න කියලා නැත්නම් මම කැමති මේක දාලා නයිට්‍රේෂන් එක චුට්ටක් දාමු. ඒක හරියන්නේ නේ. පාට හරියන්නේ නේ. කොහොඳයි වගේ මට. හොඳයි. හරි. නිකන් පේන දැන් ඔය ගන්න එකකින් පෙන්නනවා වගේ නිකන්. ඒකයි මම මේකට කැමති. මේකේ පොඩි අවාසියක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේකේ වැඩි ඔය කෑම මේ විලේජ් එකේ නෑ. ඒ නඩ මේක තමයි වාසනාවන්ත විලේජ් එක. කෝඩ්ස් තමයි ඔය ඩිම් පෙන්නනවා. මෙතන පෙන්නනවා 415යි ඊට පස්සේ 759. කෝඩ්නට්ස් කියවන්න දන්න ඇතිනේ. අපි බේස් එකට ගන්නේ මොකද්ද ෆ්‍රෙන්ඩ්ස්?
ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගහපු දවසට මම ලයිව් එකක් එනවා. ඒකින්ද දැම්ම අපේ channel එක සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ අර විලේජ් පව් බේරගමු. ඒ මම වතුරට ඉසික්ක වුණා. ඒක වාසිය. ඒක සෑහෙන වාසි. ඔයා බේරගන්න කියලා ඔයා නිකන් තල්ලු කරා වගේ නිකන්. නෑ ලැග් එකක් උනේ. එහෙම කරන ඒ විලේජර්ස්ලා මේකේ මේ ඒරියා එක පට්ටම් ෆ්ලැට්. මේ ටිකේ මං බිල්ඩින් වීඩියෝ එකක් දැම්මා. ඒ බිල්ඩින් වීඩියෝ එකේ විදිහට මං මේක බේස් එක ඊළඟ එපිසෝඩ් එක කරනවා. ඊළඟට කවද වැටේද කියලාද කියන්න බෑ. කොහොම හරි කළා මේ අද ඔන්න මේ 19 සමුදා මේ සෙනසුරාදාට මම වීඩියෝ රෙකෝඩ් කරනවා. කොයි වෙලාවට වැටෙයිද දන්නේ නැහැ. ඒ වීඩියෝ එකේ මං හරියට මයින්ක්‍රාෆ්ට් එකේ කොහොමද අපි සෙටින් අපිට ලේසි වෙන කීබෑන්ඩ්ස් හදාගන්න කියලා දෙනවා. මොඩ්ස් නම් කරන්න විදිහක් නැති වෙයි. මම වැඩි මොඩ්ස් ගැන කියලා දෙන්නේ කන්නේ නැති වෙයි. මේ ෂීප්වත් මරා ගත්තා නම් වෙයින් මයින් එක ඔන් කරගමු. වෙයින් මයින් සබ්මිට් තියලා නෑ නේද? දැක්කන ඕසෙම හම්බෙලා විජහට මෙහෙම යන්නේ ස්ට්‍රෝං හෝල්ඩ් එකටත්. ෆ්‍රෙන්ඩ්ස් okay hanga bane dimension friends. on නැති වෙන්නේ නේද friends? වෙයින් මයින් එක ඔෆ් කරලා සබ්මිට් දෙමු. මේ බ්ලොක්ස් ටික හරි එකතු වුණා. මෙහෙම කෙලින්ම යට හරගෙන කියන ස්ට්‍රෝං හෝල්ඩ් එකම තමයි. ඊසි. මේ වගේ සීට්ස් මට රැන්ඩම් හම්බුනේ. මං කොහෙවත් YouTube එකෙන්වත් හොයාගෙන නෙවෙයි. විශ්වාස කරන්න. හරි ඊළඟට එතෙන්ට ලා මෙතනින් ඒක හරියට ෆ්ලේස් උන්නේ friends. ඔයාලට friends තව ට්‍රික් එකක් කියලා දෙන්න. ඔය friends බ්ලොක් දෙක ස්පේස් එකක් තියලා ඔය ගස් තියනවනේ. එන්නේ ගස්වල උඩ බැන යන්න. එතකොට friends ඔයාලට පුළුවන් ස්පීඩ් එකේ යන්න. හාද friends? okay. මට දැන් friends මන්
ටිකක් ඔය ෂේඩර්ස් ගහන නිකනුත් ගහනවා. ඒකින්ද නිකම් මං ෂේඩර්ස් වලට හුරු වුණා. ඒකින්ද ෆ්‍රෙන්ඩ්ස් මං එක දිගටම ෂේඩර්ස් දාලා ගහන්නේ. වෙන් මයිනස් ඕන් කරගත්තොත් මේ විදිහට ෂවල් එක අරන් දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. අපිට ඩර්ට් ටිකක් ගන්නත් පුළුවන්. මේ විදිහට ෆ්ලැට් කරන්න නම් බෑ ෆ්‍රෙන්ඩ්ස්. අයන් ටිකක්වත් හොයාගන්න යන්නද කියන්න ෆ්‍රෙන්ඩ්ස්. එක්කෝ ඊළඟ එපිසෝඩේ අයන් වලට මම අප්ග්‍රේඩ් අප් වෙලා ඉන්න. ඊට පස්සේ මම මෙතන බේස් එක හදන්න පටන් ගන්නවා. අයන් ස්ටැක් 4ක්වත් තියාගෙන ඉන්න. මොකද කිව්වොත් ෆ්‍රෙන්ඩ්ස් මේ ඒරියා එක පට්ටම ලස්සනයි. මෙතන ගඟක් එහෙම තියෙනවා. ලෝකි ක්‍රාෆ්ට් XB එක නිතර ගේන්න නැත්තේ කියලා අහන්න එපා. මට කීබයින් සමහරුයි මං සමහරක් වෙලාවට ගේන්න. ඒ කියන්නේ ලබන සතිය වගේ ගේන්න. ඕකේ. අද 19 කේව් එකක් තියෙනවා. ඊළඟ එපිසෝඩ් එකේ මේ කේව් එකට යමු. The friends. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? එහෙනම් අද ගේම් ප්ලේ එක ඉවරයි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ හම්බ වෙමු. අය අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එතකොට මේ වගේ වීඩියෝස් වලට එක දිගටම බලන්න පුළුවන්. ඒ වගේම like එකක් ඔයාලා මේ ගේම් ප්ලේ ගැන හිතන දේවල් ගැන කමෙන්ට් එකක් ආයෙ ඔයාලගේ යාළුවෝ එහෙම මේ ගේම්ස් ගහන කට්ටිය ඉන්නවනේ එයාලා ෂෙයා එකක් එහෙම දාලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් bye bye.